කොහොමද ඔයාලට අද මම අරන් ආවේ සලාඩ් එකක් හදන හැටි. ඉතින් අද මම හිතුවා රස ෆ්‍රෙෂ් සලාඩ් එකක් කොහොමද හදන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ඒකට යූස් කරන්නේ බෙල් පෙපර් ගෙඩියකුයි, ගර්කින්, පිපිඤ්ඤා, තව මොනවාද? දම් පාටකෝ ගෙඩියක්, පොඩි ගෙඩියක්, ඊළඟට සලාද කොළ ටිකක්, බිලුණු ගෙඩියක්, එච්චරයි මම හිතන්නේ. ඔව්. ඉතින් මම බෙල් පෙපර් ගෙඩිය කොටුවට කපාගත්තා. මේ වගේ ගර්කින් ගෙඩියක් මම පුළුවන් විදිහට කපා ගන්නවා. ඉතින් මමයි මේ මගේ පළවෙනි සලාදේ. hina වෙන්න එපා. ඉතින් මම මේ මුළු ගර්කින් ගෙඩියම කපා ගන්නවා. මොකද මම හදන්න යන්නේ ලොකු සලාදයක්. මොකද ගෙදර අයටත් කන්න එපැයි නේද? හරි. ඒකත් මේ විදිහට මම කපාගෙන ඊළඟට මම මොනවද කපන්න යන්නේ? අපි බලමු මේක කපලා ඉවරුණාට පස්සේ. මේ ටිකත් යන්තමින් කපාගෙන ඉවර වෙගෙන එනවා. හරි. දැන් මම මේ සලාද කුල් ටික වෙන පැත්තකින් තියාගෙන මම කපපු බෙල් පෙපර් ටිකයි ගර්කින් ටිකයි මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ පිපිඤ්ඤා ගෙඩිය මේ වගේ කාට ටික අරගන්න ළමයි හොඳට. ඊපස්සේ පිපිඤ්ඤා ගෙඩිය ලෙලි ගහගෙන මේ විදිහට ඒකත් කොටුවට මම කපා ගන්නවා. මම ඒකේ මදේ ඉවත් කරන්නේ නැහැ. මොකද ඒක එච්චර පැහිලා නැති නිසා. ඒකත් මේ ආකාරයට ඔයාලට නම් මට වඩා පුළුවන්. ඉතින් මම නම් උයලා පුරුදු නෑ. හැබැයි මං උයන්න ආසයි. හරිනේ. ඒකත් යන්තමින් කපාගෙන ඉවරයි. හරි, දැන් අපි කොටුවට කපා ගමු. ඊළඟට මගේ දම් පාට පුංචි ගෝවා ගෙඩිය. ඒකෙන් නම් මම ගන්නේ භාගයයි. අනේ ඒකේ මැද කොට සයින් කරන්න හරි අමාරුයි. හයියයි මං හින්දා දෙපැත්තෙන් කපලා ගන්නවා. ඒකත් මේ ආකාරයට හීනියට අපි කපා ගන්නවා. මේ දම් පාට ගෝවා ජාතිය මාරම රසයි. ඔයාලත් කාලා ඇති. මං ආසම ගෝවා ජාතියක්. ඔයාලත් ආසයි ඇතිද? හරි, මම මේකේ භාගෙත් මේ විදිහට කපා ගන්නවා. ඒ ටිකක් කපලා ඉවරයි. තව චුට්ටයි. හරි. ඒ ටිකත් මම භාජනයට දාගන්නවා. ඊළඟට ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට තක්කාලි, බිලුණු ගෙඩියයි කොටුවට කපාගෙන දාගන්න. මම තක්කාලි නම් වැඩි එහෙම ලොකුවට දාන්න යන්නේ නැහැ. තක්කාලි එච්චර ආස නැහැ. කැමති අයට දාගන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ මගේ ලස්සන කොටු කපාගත්ත එළවලු ටික. තව කෑල්ලක් ඉතුරුයි. ඒකත් මම මේ ආකාරයට හීනියට කපාගෙන යනවා. හරි.
මම හිතන්නේ මං කපපු විදිය වැරදිද මන්ද කමන්නේ ඒකත් අමාරුයි මං කපාගත්ත කොහොම හරි තව චූටි කැල්ලයි හරි දැන් මම කපා ගන්න යන්නේ මගේ බීලුණු ගෙඩිය ඒකේ මම මැද කොටස අයින් කරගන්නවා ඒක ටිත් අයිනේ ගොඩක් අය මං හිතන්නේ ඒක අයින් කරනවා හරි ඒකත් අයින් කරගෙන මම ඒකත් මේ කොටු ආකාරයට කපා ගන්නවා ඔයාලා කැමති හැඩයකට කපා ගන්න පුළුවන් ඒක ටිකක් තදයි ඉතින් මං අත තියලා කපා ගත්තා ඉතින් අනිත් පහගෙත් මං කපා ගන්නවා ඒ විදිහටම බීලුණු ගෙඩියම මං කපා ගත්තා ඉතින් ඔයාලා දන්න රස සලාද තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් ඉතින් මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නවනම් ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එකට එකතු වෙලා මාත් එක්ක රැඳෙන්න කියලා. ඉස්සරහට රස ලස්සන vlog එයාලත් එක්ක බෙදා ගන්න මං ආසයි. ඉතින් මේ තියන්නේ Greek yogurt මම මේ සලාඩ් එකට දාගන්න යන්නේ අන්න ඒවා. මේවා ගන්න තියෙනවා ළමයි කීල්ස් එකේ මේ මම අරන් තියෙන එක නම් 700 ගාණක් විතර වෙනවා මම හිතන්නේ ඊට වඩා අඩු ග්‍රීක් යෝගට් තිබ්බා මම හෙව්ව එක තිබුණේ නැහැ ඉතින් මට ගන්න ඕනේ ගණන් වැඩි එක හරි දැන් මම තක්කාලි පොඩි කෑල්ලක් කපා ගන්නවා ඒකත් කොටුවට ඒක නම් චුට්ටක් කැපෙන්නේ හරි ඒ ටිකත් කපා ගත්තා ඉතින් මේ තියෙන්නේ මම කපා ගත්ත ටික ඉතින් මම මේකට දාගන්නවා දැන් ග්‍රීක් යෝගට් එකෙන් මේස හැන්දි 4ක් 5ක් වගේ මොකද මම ආසයි මගේ සලාඩ් එක පොඩ්ඩක් ක්‍රීමි ගතියට එනවට ක්‍රීමි වුණාම මේක ටිකක් රසයි. ආස නැති අයත් ඇති. මේකට ග්‍රීක් යෝගට් මේ සෑන්ඩි 4ක් දාගෙන ගම්බිරිස් ටිකක් දාලා හොඳට මික්ස් කරගන්න. ඒකට මම මයොනයිස් මේ සෑන්ඩි 2ක් විතර දාගන්නවා. මේ මයොනයිස් එකේ නම් මං හිතන්නේ ඒකේ තිබුණේ වැඩි. මිල්ක් කරන්නේ ඒක. හරි මං ඒකේ මුඩිය ගලවලා ඉතුරු වෙලා තිබ්බ ටික මං ඒ ටිකට කොහොම හරි ඇඩ් කරගත්තා. දැන් තියන්නේ ඔයාලට කැමති නම් ලුණු දාගන්න පුළුවන්. හැබැයි මම මොකද ග්‍රීක් යෝගට් එක ටිකක් ලුණු තියෙන නිසා මම දැම්මේ නෑ. තව දෙයක් දෙහි චුට්ටකුත් මිරික ගන්න. එච්චරයි. මම හැන්දෙන් කවලම් කරා එක ටිකක් පොඩි වෙන්න වගේ ආවා. ඉතින් මම අත් දෙක සෝදගෙන මේක හොඳට කවලම් කරගත්තා. පොඩි වෙන්නේ නැති වෙන්න ලස්සනට කවලම් කරගන්න. මේ කැමරා එක නම් හිටින්නේ නෑ. මගේ ෆෝන් එක බරටද මන්ද එක වැටෙනවා. මේ ආකාරයට ලස්සනට මික්ස් කරගන්න. ග්ලව්ස් එකක් තිබ්බනම් හොඳයි. ග්ලව්ස් එකක් තිබුණේ නෑ මං ළඟ. හරි. ඊට පස්සේ මම මේකට දාගන්නවා තව සලාද කොළ කෑලි කඩලා
ඒකත් මම හොඳට මික්ස් කරගෙන මෙන්න මේක තමයි මගේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මම දෙහි බෑග් වගේ දෙහි බෑට හොඳට පිහියෙන් ඇනලා මේ වගේ මෙහෙම ඇනලා මිරිකුවාම දෙහි හොඳට එනවා. ඉතින් දෙහි ටිකක් දාලා එකත් හොඳට මික්ස් කරලා කන්නයි තියෙන්නේ. මේක හොඳයි ෆ්‍රයිඩ් රයිස් එකට, තව බිරියානි එක මාරුම රසයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් thank you ඔයාලට